හරියට AI සිස්ටම් එකක් හදපු ගමන් ඕක හරියට මේ දැන් ඉපදුණු ළමෙක් වගේ. හරිද? හිතන්න මෙහෙම දැන් ළමෙක් ඉපදුණු ගමන් එයාගේ මොලේ බ්ලැන්ක් හිස් හිස් හાર્ඩ් ඩිස්ක් එකක් වගේ. කිසි දෙයක් නැහැ. AI සිස්ටම් එකකුත් හදපු ගමන් ඒ වගේ බ්ලැන්ක් මුකුත්ම නැහැ. දැන් අපි කරන්න ඕනේ එයාට ක්‍රමානුකූලව ඩේටා දෙන එක, දත්ත දෙන එක. අපි කියන අයව ට්‍රේන් කරන්න ඕනේ මේකට. අපිත් එහෙම තමයි වෙලා තිනේ කියන්නේ. දැන් හිතන්නකො පොඩි ළමයෙක්, පොඩි දරුවෙක් අපි හිතමු අපි යාට කාක්කෙක් පෙන්නලා කියනවා පුතේ අර ඉන්නේ කාක්කෙක්. අර කාක්කා කියලා කියනවා. හරිද? එතකොට ළමයා ගිරවෙක් දැක්කත් ඌ හිතන්නේ හොටක් තියෙනවා, S2 තියෙනවා. රයිට් නියම් නේද? තටු වගේ මොනවද තියෙනවා? අඳුරන්නේ නැහැ නේ හරියට. මේ තමයි කාක්කේ. ඒතකොට ගිරවෙක් දැක්කත් කියන්නේ කාක්කා කියලා කියන්නේ ළමයා. එහෙම නෙමෙයිද? මොකද එයාගේ ඒ විදිහේ රූපයකට එයා අඳුරගෙන දිනා මේ වගේ උන් කාක්කෝ කියලා. AI සිස්ටම් එකකුත් එහෙමයි. එයා දත්ත දුන්නා මුලදී වැරදියට තමයි තේරුම් ගන්නේ. හරිද? එතකොට අපි එක ට්‍රේන් කරනවා. අපි දැන් එතකොට අම්මා අපිට මොකද කියන්නේ? අම්මා අපිව ට්‍රේන් කරනවා. නෑ. ඒ කාක්කෙක් නෙමෙයි. ඒ ඉන්නේ ගිරවෙක්. මේන් කාක්කා. මෙන්න ගිරවා. හරිද? එතකොට ළමයා අඳුර ගන්නවා රයිට්. ගිරව නම් කොළ පාටයි. හොට රතු පාටයි. හරිනේ. ඒක මෙන්න මේ වාගේ සයිස් එක. ආයෙනම් එතකොට ගිරවයි කාක්කයි දෙන්නම වෙන් කරලා අඳුර ගන්නවා. ඕම තමයි AI සිස්ටම් එකකට. AI සිස්ටම් එකකුත් දත්ත දීලා හරිනේ. දත්ත විශාල ප්‍රමාණයක් යාට දීලා සහ ඒවා ට්‍රේන් කරලා AI සිස්ටම් එක ට්‍රේන් කරන විවිධ ක්‍රම තියෙනවා. හරිද? ට්‍රේන් කරලා තමයි එයා ওই තත්ත්වයට අරන් තියෙන්නේ. හරිනේ. එයාට ලොකු දත්ත ප්‍රමාණයක් ෆීඩ් කරන්න ඕනේ. කියන්නේ ලබා දෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම. දැන් අපි chat GPT එක ගත්තොත් chat GPT එකෙන් ඊයේ වෙච්ච දේවල් සමහරට ඇහුවොත් එයා දන්නේ නැහැ. ඒ කියන්නේ දන්නේ කියන්නේ මෙහෙමයි. ඊයේ වෙච්ච දැන් හිතන්න ඊයේ මැච් එක දිනවද පෙරදුනවද ඇහුවොත් එයා ඉන්ටර්නෙට් එක සර්ච් කරලා හොයාගෙන කියනවා. එහෙම නෙමෙයි. අපි හිතමු වෙන විශේෂ තොරතුරක් හොයනවා කියලා. සමහරට එයාට හොයාගන්න බෑ. උදාහරණයකට මම මෙහෙම නිකන් ප්‍රශ්නයක් යොමු කරන්නම්. මම chat GPT එක ඕපන් කරගන්නම්. මම සිංහලෙන් අහන්නම්කෝ. කවර දිනයක් දක්වා ඔබ සතුව දත්ත පවතීද? පේනවද මේ? මම සතුව තිබෙන දත 2024 ජුනි මාස දක්වාය. එහි පසුව වෙනස් වන නව නීති පද්ධති තොරතුරු හෝ සිදුවීම් පිළිබඳ මට හිමි නොවේ. නැත්නම් මට යට අයිති නැහැ කියලා කියන්නේ. ඔබට අවශ්‍ය නම් මම අලුත්ම තොරතුරු අන්තර්ජාලයෙන් සොයා ලබා දිය හැකිය. ඔබට අවශ්‍යද මම නවතම දත්ත සෙවීම? මෙයාට ෆීඩ් කරලා තියෙන නැත්නම් ඇතුළට දීලා තියෙන්නේ 2024 ජුනි දක්වා දත්ත විතරයි. එතනින් එහා දත්ත එයා අපිට කියනවා නම් ඒවා කියන්නේ අන්තර්ජාලය සර්ච් කරලා.